Hi guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා. අද vlog එකේ ඔයාලට වැදගත් චොටි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඔන්න ඉතින් ඉස්සෙල්ලාම අරගෙන ආවේ මගේ morning routine එක. ඉතින් මම මේ පෙන්නන face wash තුනෙම මට හොඳ result තියෙනවා. මම ගොඩක් වෙලාවට එකම face wash එකක දිගට පාවිච්චි කරන්නේ නැහැ. මාසයක් විතර එක face wash එකක් පාවිච්චි කරොත් සති දෙකක් විතර වෙනින් face wash එකක් පාවිච්චි කරනවා. ඉතින් එක product එකක් විතරක් හොඳයි කිව්වොත් ඇත්තට මේක බොරුවක්. මොකද ලංකාවේ ඕන තරම් තියෙනවා හොඳ products. හැබැයි අපිට set වෙන එක හොයාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මට set වෙච්ච හොඳ products වලින් කිහිපයක් තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්නේ. ඇත්තටම ගෑනු ළමයට රූටින් එකක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා ඔයාලට තේරෙයි ඒකේ රිසල්ට් හම්බෙනකොට. ඉතින් මම ඩේ ටයිම් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට ඔමිලේඩි සීරම් එක හරි ඩොක්ටර් රෂල් සීරම් එක හරි. ගොඩක් වෙලාවට ඔමිලේඩි සීරම් එක පාවිච්චි කරන්නේ මට පිම්පල්ස් වගේ ඇවිල්ලා තියෙන දවස්වලට විතරයි පීරියඩ්ස් කාලෙට වගේ. නැත්නම් මම ඩේලි යූස් කරන්නේ ඩොක්ටර් රෂල් ගෝල්ඩ් සීරම් එක. ඉතින් ඔයාලට පුළුවන් මම මේ පෙන්වන දේවල් වලින් පොඩි හරි අයිඩියා එකක් අරගෙන ප්‍රොඩක්ට්ස් චේන්ජ් වුණාට කමක් නැහැ. ඔයාට මේ කියලා මොර්නින් රූටින් එකක්, නයිට් ටයිම් රූටින් එකක් හදාගන්න. ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන එකෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ලස්සන වෙන එකම විතරක් නෙවෙයි. අපේ දවස ලස්සනට ගෙවන්න, අපේ මනස නිදහස් කරගන්න, ඒ වගේ දේවල් වලටත් අපේ ස්කින් කෙයාර් රූටින් එක ගොඩක් ලොකු උදව්වක් වෙනවා. ස්කූල් යන ගෑනු ළමෙක් වුණත් එතකොට ඔෆිස් යන ගෑනු ළමෙක් වුණත් කොච්චර බිසි කෙනෙක් වුණත් තමන්ගේ ටයිම් එකට හරියන ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරන්න. ඊළඟට මම නිතරම වගේ lip balm එකක් යූස් කරනවා. මම ස්පා සිලෝන් එකේ මෙන්න මේ lip balms දෙක තමයි පාවිච්චි කරන්නේ. එතකොට අපේ අර තොල් වේලිච්ච ගතිය නැති වෙලා යනවා. ඒ වගේම අර හැම වෙලෙම ලිප්ස්ටික් එකක් ඇප්ලයි කළා වගේ රෝස පාටට තියාගන්න පුළුවන්. ඊළඟට මෝර්නින් රූටින් එකට මම අනිවාර්යයෙන්ම ළඟකදී ඉඳලා එකතු කරගත්ත දෙයක් තමයි කොලජන් ඩ්‍රින්ක් එක. මම ඕෆ් මාක් එකෙන් කොලජන් ඩ්‍රින්ක් එක ගත්තේ මට පහසුවෙන්ම දිගටම බොනවා නම් අරගන්න පුළුවන් වෙන නිසා. ඉතින් රිසල්ට් එක හොඳයි නම් මම ඉස්සරහා vlog වලදී කියන්නම්. මොකද මම මේ ඩ්‍රින්ක් එක බොන්නා නම් සතියක් වගේ විතර වෙන නිසා. ඉතින් ඔයාලත් ඔයාලගේ ජීවිතේ බෝරින් වෙන්න දෙන්න එපා. ස්කින් කෙයාර් රූටින් එකක් එතකොට තමන්ට වර්ක් අවුට් එකක් එහෙම හදාගෙන තමන්ට කරන්න පුළුවන් විදිහට ටයිම් එක හදාගෙන ජීවිතේ ලස්සනට ගෙවන්න. දැන් අපි බලමු මගේ ෂවර් රූටින් එකට මම මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න කියලා. මම ෂැම්පූ කන්ඩිෂනර් වලට පාවිච්චි කරන Revlon brand එකේ තියෙන මෙන්න මේ දෙක. ඉතින් මගේ කොණ්ඩේ මේකට හුරු වෙලාද මන්ද මොකද මම මාස ගානක්ම පාවිච්චි කරපු නිසා දැන් මට මේකටත් කොණ්ඩේ යනවා. ඉතින් බලමු ඉස්සරහදී. මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන දෙයක් තමයි hair mask. ඉතින් මම Pantene එකේ සහ Dove එකේ hair mask තමයි පාවිච්චි කරන්නේ. මම මේ දෙකෙන් හිතන වෙලාවට හිතන එක පාවිච්චි කරනවා. ඒ වුණාට මට ගොඩක් රිසල්ට් තියෙන මේකේ Pantene එකේ. ඊළඟට අනිවාර්යෙන් පාවිච්චි කරන දෙයක් තමයි බොඩි වොෂ්. ඉතින් මම බොඩි වොෂ් වලට Dove එක සහ Velvet එක තමයි පාවිච්චි කරන්නේ. Dove එක නම් ලංකාවෙන් නෙවෙයි ගත්තේ. ලංකාවෙන් ගන්න පුළුවන් හොඳ බොඩි වොෂ් එකක් තමයි Velvet එක. ඊළඟට බොඩි ස්ක්‍රබ් එක සහ ෆේස් ස්ක්‍රබ් එක. මම ස්ක්‍රබ් දෙකක් පාවිච්චි කරනවා. Avon එක තමයි ෆේස් ස්ක්‍රබ් එක විදිහට පාවිච්චි කරන්නේ. La Fresh එකේ ස්ක්‍රබ් එක තමයි මම බොඩි ස්ක්‍රබ් එක විදිහට පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ ෆෙමිනින් වොෂ් එකක්. ඉතින් මේක අපේ බිකිනි ඒරියාස් පිරිසිදු කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම ගොඩාක් vlogs වල කියලා දීලා තියෙනවා, කලින් ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මම හිතනවා දැනටමත් ඔයාලා මේ ගැන දැනුවත් කියලා. ඒත් එක්කම මේ පෙන්වන්නේ අපේ බිකිනි ඒරියා එක අපි කොහොමද හරියට ෂේව් කරගන්නේ කියලා. මම කලින් vlogs වලත් කියලා තියෙනවා. හැබැයි ගොඩ කාලෙකින් ඔයාලට මේ දේවල් මතක් කරන්න බැරි වුන නිසා මම හිතුවා මේ vlog එකට ඒකත් එකතු කරොත් හොඳයි කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඔයාලා බිකිනි ඒරියාස් ෂේව් කරද්දී උඩ සිට පහළට තමයි ෂේව් කරන්න ඕනේ. පහළ සිට උඩට ෂේව් කරොත් අපිට රේසර් බම්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දැන් මම පෙන්නන්නේ මගේ මේකප් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා.
ගොඩක් අහලා තිබ්බා මගේ මේකප් බෑග් එකේ මොන වගේ අයිටම්ස්ද තියෙන්නේ කියලා. ඉතින් අද vlog එක ගොඩාක් දිග නැති එකේ මට හිතුණා අද vlog එකටම මගේ මේකප් බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් බලමු මං ගාව ඊට වැඩිය ලොකු බෑග් එකක් තියෙනවා. මේකේ මට ඕන හැමදේම වගේ තියෙනවා. ඉතින් ඒක අතරම ඇච්චර වැඩක් නැහැ. ඒක මම වෙන දවසක පුළුවන් වුණොත් පෙන්නන්නම්. අද පෙන්වන්නේ මගේ මේකප් පවුච් එකේ හරියටම මොනවද තියෙන්නේ කියලා. ඉතින් බලමු. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේ පොඩි පවුච් එක මේක ඇතුලේ. මේක ඇතුලේ අතර මේක දාන්න ඕනේ වෙලිය. මේක ඇතුලේ තියෙන්නේ මම දාලා මගේ මේකප් බ්ලෙන්ඩර්ස්. මම මේකප් බ්ලෙන්ඩර්ස් දෙකක් විතර අරගන්නවා. මොකද සමහර වෙලාවට මම බ්ලෂ් එකෙන් කරන්න ඕනේවත් බ්ලෙන්ඩ් එකෙන් කරනවා. එතකොට අර පාට ඔක්කොම එකම එකේ ගෑවෙන නිසා මම මේකප් බ්ලෙන්ඩර්ස් ටික මෙන්න මේකේ දාගෙන ඉන්නවා. දෙකක් තියෙනවා. ස්පා සිලෝන් එකේ පර්ෆියුම් එකක්. මේ ෆවුන්ඩේෂන් එක මම පාවිච්චි කරන්නේ ස්ටික් ෆවුන්ඩේෂන් එක විදිහට මෙන්න මේ වියානා එකේ HD ෆවුන්ඩේෂන් එක 509. ඉතින් ෆවුන්ඩේෂන් එක විදිහට මම මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක තියෙනවා තව ෆවුන්ඩේෂන් එකක්. ඒක කන්සීලර් එකක් විදිහටයි ෆවුන්ඩේෂන් එකක් විදිහට දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. කන්සීලර් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිසා මම මේක පාවිච්චි කරනවා. මගේ ඇස්සට එතකොට පිම්පල් මාක් එකක් එහෙම තිබ්බොත් ඒක කවර් කරගන්න වගේ. ඊළඟට තියෙනවා කොන්ටෝ කරන එකක්. මේක මං ගත්තේ තෙම්මු එකෙන්. මෙන්න මේ වගේ කලර් එකක් තියෙන්නේ. ඒක තියෙන්නේ කොන්ටෝ කරන්න. අයිෂැඩෝ පැලට් දෙකක් තියෙනවා. එකක තියෙන්නේ බ්‍රවුන් ෂේඩ්ස්. එන්න මේ ෂේඩ්ස් ටික තමයි ඒක පැලට් එකේ. ඊළඟට පින්ක් කලර් වගේ තියෙන පැලට් එකක් තියෙනවා. ඊට පස්සේ බ්ලෂර් එක මේක ලික්විඩ් බ්ලෂ් එක. බ්‍රිටිෂ් කොස්මෙටික් එකේ ලික්විඩ් බ්ලෂ් එක. මේක මාර ලස්සනයි කලර් එක. ඊට පස්සේ ලිප්ස්ටික් තියෙනවා 1 2 3 4යි තව තියෙනවා එළියේ. මම අර නිතර පාවිච්චි කරන එක තමයි මේ ඔක්කොම බ්‍රිටිෂ් කොස්මෙටික් එකේ ලිප්ස්ටික් තුනකුයි වියානා මේක වියානා එකේ ලිප්ස්ටික් එකකුයි තමයි තියෙන්නේ. වියානා එකේ මෙන්න මේ නම්බර් එක. ගොඩාක් අය මම මෙන්න මේ ලිප්ස්ටික් එක ගත්තොත් මොකද්ද කියලා ෂේඩ් එක. ඒකත් ඕනොත් තමයි ඒක නම් ගොඩක් වෙලාවට මෙන්න මේක අයිලයිනර් එක. මේක ලික්විඩ් අයිලයිනර් එකක්. මේක චෝක්. මේක බ්‍රිටිෂ් කොස්මෙටික් එකේ ලික්විඩ් අයිලයිනර් එක. ඊට පස්සේ අයිෂැඩෝ අප්ලයි කරන්න පොඩි බ්‍රෂ් එකක්. ඒත් එක්කම අන්තිමට තියෙන්නේ මෙන්න මේ ෂිමර් ස්ප්‍රේ එක. මේක මම ගත්තේ තෙමු එකෙන්. මේකප් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් මට කමෙන්ට්ස් දාන්න. එතකොට මම පුළුවන් වුණොත් අරගෙන එන්න. මොකද මට එක විදිහක් නෑ මේකප් කරන්න. සමහර දවස් වලට තමයි කන්සීලර් එක පාවිච්චි කරන්නේ. සමහර දවස් වලට ස්ටික් එක විතරයි පාවිච්චි කරන්නේ. ඉතින් අර ඒ හින්දා මට ඔයාලත් එක්ක තාම හරියට මේකප් එකක් ෂෙයා කරගන්න බැරි නේ. ඊළඟට ඔයාලට වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙයි මගේ night time routine එක කොහොමද වෙන්නේ කියලා. night time skin care routine එක කොහොමද වෙන්නේ කියලා අපි එහෙනම් ඊළඟට බලමු.
ඊළඟට බලමු night time skin care routine එකට මම මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවනේ මම පාවිච්චි කරන්නේ මගේ products විතරයි night time නම් අනිවාර්යයෙන්ම මොකද මගේ skin tone එක ලස්සනට තියාගන්න ඕන නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේ products ම නෙවෙයි වෙන product එකක් පාවිච්චි කරලා ඔයාලට routine එකක් හදාගන්න. ඉතින් අද මම පෙන්නන්නේ මගේ routine එකනේ. ඉතින් ඔයාලට කිසිම වෙලාවක මේ vlog එකේ මගේ items පෙන්නුවේ බොරුවටවත් මේ දේවල් ගන්න කියලාවත් කියන නෙවෙයි මගේ ඇත්තම රූටින් එක. ඒ නිසාම තමයි මම ඩේ ටයිම් වුණත් මගේ සීරම් එකත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාලට පෙටින් අරගෙන ඕන නම් ඩොක්ටර් රෂල් සීරම් එකත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් ඔයාලට නයිට් ටයිම් පුළුවන් සෙරාවි සෙටෆිල් වගේ බ්‍රෑන්ඩ් එකකිනුත් ඕන ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න. ඉතින් කොහොම හරි මම නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එකට ගොඩක් ලොකු තැනක් දෙන්නේ මගේ ස්කින් කලර් එක පවත්වාගෙන යන්න සහ පිම්පල් මාක්ස් වගේ දේවල් වලට ට්‍රීට්මන්ට් එකක් විදිහට. ඉතින් ඒ දේව ගැන ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එකක් ෆලෝ කරනවා නම් ඒ වගේ දේවල් වලට ට්‍රීට්මන්ට් එකක් වෙන විදිහේ රූටින් එකක් ෆලෝ කරන්න. මොකද ඩේ ටයිම් කිසිම වෙලාවක අපිට රිසල්ට් එකක් එන විදිහේ රූටින් එකක් ෆලෝ කරන්න බැරි නිසා. අපි මේ වගේ රූටින්ස් ෆලෝ කරනවා නම් අපිට පුළුවන් හැම වෙලෙම පිළිසිඳුවට ලස්සනට පිළිවෙලට ඉන්න. ඒ වගේම ඇක්ටිව් එකේ ඉන්න මුළු දවසම අපිට ලොකු දේවල් ඕනේ නැහැ. පොඩි ෆේස් වොෂ් එකක්, එතකොට ෆේස් ක්‍රීම් එක, ඒ වගේ අයිටම්ස් දෙක තුනක් ඇති අපේ රූටින් එකක් හදාගන්න. මම පෙන්නපු රූටින්ස් වල ගොඩක් ප්‍රොඩක්ට්ස් ලොකු ගණන් වලට යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ බජට් එකේ විදිහට ඔයාලට ගැලපෙන ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා ඔයාලට රූටින් එකක් හදාගන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි එහෙනම් ආයෙත් අලුත් vlog එකකින් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි.